Samantha Chakavalesu Atra Gachantu Devata Saddhammang Munirajas Sunanto Saghamokadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් අහුම්කම් දෙන්නටයි. අද දවසේ මේ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ අරගෙන කටයුතු කරනවා කටාර් රාජ්‍යයේ සේවය කරන රෝයි මහත්මාණන්. එතුමන් මේ පින්කම සිද්ධ කරන්නේ ජන්මදිනය සමරන තමන්ගේ ආදරණීය බිරිඳ එම් වජිරා නිශාන්ති නෝනා මහත්මිනියට නිදුක් නිරෝගී සුබ වාසනාවන්ත උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඊට අමතරව රෝයි මහත්මයාගේ ආදරණීය වැඩිමහල් පුතුණුවන් තරිඳු සත්සර පුතුණුවන්ට සහ පවුලට එකතු වෙච්ච දියණියට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කිරීමත් හිරණ්‍ය සමුදය දෙවනි පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාද ලබා ගැනීමත් ඒ වගේම නෝනා මහත්මිනිය මෙලොවට බිහි කළ ආදරණීය අම්මා තාත්තා අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ දෙමාපියන්ට පින් දෙන්නටත් රෝයි මහත්මයාගේ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරලා සුජීවත්ව සිටින මවුට සහෝදර සහෝදරියන්ට සහ ඥාතිහිත මිත්‍රාදීන්ටත් දෙපාර්ශවයේම ඒ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ටත් ආශිර්වාද කිරීම මියගිය අයට පින් දීම මේ උතුම් පින්කමේ පින් අරමුණු අතර තියෙනවා. ඊට අමතරව ඊටම කෙටි කාලයකින් ඉපදිලා අභාවයට පත් වුණා ඒ අත්තන්ගේ දරුවෙක් ඒ දරුවට පින්පෙත් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ මූලික අරමුණු අතරට දවස් 11කින් පසින්දු පියුමක පුතුණුවන් මිය ගියා. ඒ දරුවට පින් දීමත් මේ පින්කමේ අරමුණු අතර තිබෙන බව එතුමන් අපට සඳහන් කරලා තියෙනවා. රෝයි මහත්මයා වරින් වර මේ විදියට ධර්මානුශාසනා සිද්ධ කරමින් තමන්ගේ පවුලේ අයගේ ජන්මදිනය සමරන්ට ඒ වගේම මියගිය අයට පින්පෙත් අනුමෝදන් කරන්ට දරුවන්ට ආශිර්වාද ලබා ගන්නට විවිධ අවස්ථාවන් වල ධර්ම දානමය පින් කටයුතු වලට දායක වෙනවා. එතුමා විශේෂයෙන්ම අපේ අතුරුගිරි ආරණ්‍යනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කුඩා ස්වාමින් වහන්සේලාට මේ ධර්ම පරිස්කාර විදියට එතුමා මුදලක් පූජා කරලා ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට දානමාන සකස ගන්නට ලෙඩ දුක් හැදුනම බේත් ගන්ට උන්වහන්සේලාට පොඩි සායනහන්සේලාට දායකත්වයක් ලබා දෙනවා බොහෝම ශ්‍රද්ධාවෙන්. ඉතින් ඒ සියලුම පින් කුසලොත් උපන්දිනයේ සමරන නෝන මහත්මිනිය ඇතුළු හැමෝටම ආශිර්වාදයක් වේවා. මේ ධර්ම දානමය පින කුසලය ඒ පවුලේ ඇත්තන්ට වගේම බණ අහන ඔබටත් ආශිර්වාදයක් වේවා කියන සිතින් තමයි අප මේ දේශනාව ආරම්භ කරන්නේ. පින්වතුනි අද දේශනාවේදී මම කල්පනා කරා අපේ නිවන් දකින්න නිවන අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වීර්ය කරන පිරිසක්. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පැවිදි ජීවිතයක් ගත කරන ගමන් ශාසනික ජීවිතයක් ගත කරන ගමන් වීර්ය කරන්නේ. ගිහියන් වන ඔයත්ෝ ගෘහ ජීවිත ගත කරන ගමන් තමයි උතුම් මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන පුහුණුවේ නියැලෙන්නේ. එතකොට
ඔය ඇත්තන්ගේ ගෘහ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා එකිනෙකා එක්ක තියෙන මේ සම්බන්ධතා ඇතුළෙත් මේ නිවන් මගට අනුග්‍රහයක් වෙන විදියටත්, නිවන් මග පිරිහෙන්නේ නැති විදියටත්, ඒ තමන්ගේ ආධ්‍යාත්මික අරමුණට හානියක් නොවන විදියටත් ඒ සම්බන්ධතා, දෙමාපිය දූ දරු සම්බන්ධකම්, බිරිඳ ස්වාමි පුරුෂ සම්බන්ධකම්, ආයතනවල කාර්ය මණ්ඩල සහ ආයතන ප්‍රධානීන්ගේ සම්බන්ධකම්, මේ හැම සම්බන්ධකමක්ම පින්වතුනි අපි පවත්වා ගන්නට ඕන අඩුම තරමින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට, මහා උපකාරයක් කරගන්නට බැරි වුණත් යටත් පිරිසෙයින් ඒ මාර්ගය පුහුණු වෙන කෙනාට මහ විශාල පරිහානියක් නොවන මට්ටමටවත් ඒ සම්බන්ධකම් ඇතුලේ ඔබ කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕන. දැන් මම ඔබට අද කතා කරන්න කල්පනා කළා තමන්ගේ බිරිඳ වෙනුවෙන් මේ වගේ ආශිර්වාද පින්කමක් රොයි මහත්මයා සිද්ධ කරන නිසා මං හිතුවා මේ බිරිඳකට ඉටු විය යුතු යුතුයකම් පිළිබඳව සැමියෙකුගෙන් ධර්මානුකූලව කරුණු කාරණා කීපයක් මේ දේශනාවේදී පැහැදිලි කරන්න. ඔබ අවබෝධ කරගත යුතු වෙනවා ඔබගේ බිරිඳ වෙන්නේ කාගේ හෝ දියණියක්, කාගේ හෝ සහෝදරියක්, තවත් පවුලේ කෙනෙක් නැත්තම් යටත් පිරිසෙයින් අනිවාර්යෙන්ම කාගේ හෝ දියණියක්. ඔබට බිරිඳ වෙන්න කලින් අඩුම වශයෙන් අවුරුදු 18ක් 20ක් ඇය අම්මෙක් ගාව, තාත්තෙක් ගාව, සහෝදර සහෝදරියන් ගාව හැදුණු වැඩුණු කෙනෙක්. එනිසා ඔබට ලොකු වගකීමක් තිබෙනවා පිරිමියෙක් විදියට. ලොකු වගකීමක් තිබෙනවා මුලින්ම අවබෝධ කරගන්න තමන්ට ලැබුණු මේ බිරිඳ අහම්බයක් විදියට ඔබට හමුණු කෙනෙක් නෙමෙයි. දීර්ඝ කාලයක් බොහෝ දෙනෙක් කැපවීම් කරලා ගොඩනගපු, ඇති දැඩි කරපු, හදපු වඩපු, ශක්තිමත් කරපු දැනුමෙන්, කුසලතාවලින්, ආකල්පවලින් පෝෂණය කරපු කෙනෙක් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට ඇයට සම්බන්ධ අතීතයක් තියෙනවා. ඔබ බිරිඳක් ලෙස යම් කාන්තාවක්, ගැහැණියක් ඔබගේ ජීවිතයට ලං කර ගනිද්දිම මම ඔබට යෝජනා කරනවා ඔබ පළමුවෙන්ම ඇති කරගත යුත්තේ ඇය මෙතෙක් නිර්මාණය කරපු, හදපු වඩපු, බලාගත්තු ආදරණීය අම්මා තාත්තා ගැන ඔබට ගෞරවයක්, ස්තුතිවන්තකමක්, කෘතඥතාවයක් ඔබගේ හිත තුළ ඇති වෙන්නට ඕන. මොකද හේතුව? අවුරුදු 5ක් හෝ 2ක් හෝ 3ක් හෝ ඔබ ආදරය කරමින් ඇය වෙනුවෙන් දේවල් කරලා ඇති. මම අද කතා කරන්නේ බිරිඳක් සම්බන්ධව විතරක් නිසා මම මේ කියන්නේ. ඇය වෙනුවෙන් දේවල් කරලා ඇති. හැබැයි ඒ තාක් ඇය දුර්වලම වෙලාවේ ඇය බලාගත්තේ. ඇය එක්ක හිටියේ. ඇය පරිස්සම් කරේ. ඇයගේ අම්මා, ඇයගේ තාත්තා. එතකොට ඔබට අද ආදරණීය බිරිඳක්, ගැහැණියක් ලැබිලා නම් ඒ ලබා දීපු අය ගැන ඔබට තිබෙන්න ඕන විශාල ගෞරවයක්. මම ඔබට කියන්න කැමතියි. ඔබ සැමියෙක් නම් ඔබ තේරුම් ගන්න, ඔබ අවබෝධ කරගන්න බොහෝ අය මම මේ පැවිද්දෙක් ලෙස ගෙවපු 35 වසරක ජීවිතයේ බොහෝ අයගේ
ගැටලු මං ඇහුම්කම් දීපු කෙනෙක්. බොහෝ පෞල් ජීවිත ගත කරන අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ විවිධ ප්‍රශ්න. එක් යුගයක මගේ දවසේ වැඩි කාලයක් ගත වුණා ඒ වගේ උපදේශන කටයුතු වල නියැලෙමින්. ඒ අත්දැකීම් වල ඔවුන්ගෙන් ඇහුම්කම් දීපු දේවල් වල මම තේරුම් ගත්තු දෙයක් තමයි මේ ගැහැණියකට වුණත් පිරිමියෙකුට වුණත් කාට වුණත් ඉතාම මනසට දරාගන්න බැරි එකක් තමයි සැමියා විසින් තමන්ගේ අම්මට තාත්තට නිග්‍රහ කරන එක, බනින එක, සලකන්න දෙන්නේ නැති එක, බලාගන්න දෙන්නේ නැති එක, කතා කරන්න දෙන්නේ නැති එක, ඒ සම්බන්ධකම් තියාගන්න දෙන්නේ නැති එක කසාදෙන් පස්සේ. ඒක කාන්තාවක් විශාල වශයෙන් විඳවන කරුණු අතර එකක්. අපේ සංස්කෘතිය එහෙමයි. ඒක තව සංස්කෘතියක එච්චර එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතියේ එහෙම එකක් තියෙනවා. ඕකම තමයි පිරිමින්ගේ කාරණේ. දැන් පිරිමියෙකුටත් විවාහයෙන් පස්සේ තමන්ගේ අම්මා තාත්තා එක්ක, තමන්ගේ සහෝදර සහෝදරියෝ එක්ක, තමන්ගේ නෑදෑයෝ එක්ක කටයුතු කරන්නට, සම්බන්ධතා තියාගන්න, උදව් කරන්න බිරිඳක් ඉඩ නොදෙනකොට, ඇය ඒකට එරෙහි වෙනකොට, ඒ නිසා විශාල වශයෙන් පිරිමින්ගේ මනස තුවාල වෙලා ඒ තුවාල එක්ක තමන්ගේ බිරිඳ එක්ක කටයුතු කරන්න යද්දී ඊටාම වෛරීව, ඊටාම හිංසාකාරීව, ඊටාම ක්‍රෝධ බහුලව තමන්ගේ බිරිඳට කටයුතු කරන මට්ටමට ගියපු අය දැන් ඒ අද පේන්නේ ගහනවා, හිංසා කරනවා, නොසලකා ඉන්නවා, වැරදි සම්බන්ධකම් වලට යනවා. නමුත් ඒවයි මුල කතා කරගෙන ගියාම මේ තුවාලේ හැදුනේ කොතනින්ද? මේ ભેද බින්නතාවයේ ගොඩ නැගුණේ කොතනින්ද කියලා බලනකොට පින්වතුනි මට බොහෝ අයගෙන් තේරුම් ගන්නට ලැබිච්ච එකක් තමයි මේ තමන්ගේ අම්මා තාත්තට සලකන්න දෙන්නේ නැතුව, බලන්න දෙන්නේ නැතුව, කතා කරන්න දෙන්නේ නැතුව, ඒගොල්ලොත් එක්ක මානව සම්බන්ධකම් පවත්වන්න දෙන්නේ නැතුව, ඒවට එරෙහි වෙමින්, හතුරුකම් කරමින්, දුෂ්ටකම් කරමින්, ඊටාම නපුරු විදියට කටයුතු කිරීමේ දරුණු ප්‍රතිඵල විදියට තමයි අරවා මූල කරගෙන තමයි වර්තමානයේ ඒගොල්ලෝ අත්විඳින තත්වයන් බොහෝ දෙනෙකුගේ ඇති වෙලා තියෙන බොහෝ පෞල් සංස්ථාවල. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ අදත් මේ බිරිඳකගේ ජන්මදිනය වෙනුවෙන් කෙරෙන පින්කමක් නිසා මම යෝජනා කරනවා තමන්ට හොඳ බිරිඳක් හමුුනේ කවුරු නිසාද කියන එක කවදාකවත් අමතක කරන්න එපා. ඔබ ඇය හදා වඩා ගත්තා නෙමෙයි. ඔබ ඇයගේ දක්ෂතා කුසලතා නිර්මාණය කළා නෙමෙයි. ඔබ ඇයගේ ලස්සන ආදරණීය සිතුවිලි නිර්මාණය කළා නෙමෙයි. ඔබ ඔහු හදා වඩා ගත්තේ නෑ. ඔබ නෙමෙයි ඔහු මේ ලෝකෙට ගෙනාවේ. ඔබ නෙමෙයි ඔහුට දැනුම, කුසලතා, ලස්සන සිතුවිලි ඇති කරේ. ඔබ නෙමෙයි. ඔබ පසුව මුණ ගැහුණේ. ඇයගේ සහ ඔහුගේ ආදරණීය අම්මා තාත්තා ගැන ඔබට තියෙන්න ඕන කෘතඥතාවයක්, ගෞරවයක්, අගය කිරීමක් ඔබට තියෙන්න ඕන. ඒ අගය ඊටාම වැදගත්. විවාහයේ පළවෙනි යුතුයකමක ලෙස මම සලකන්නේ ඒක. සිගාලෝවාද සූත්‍රයේ වෙන යුතුයකම් ටිකක් පෙන්නනවා. හැබැයි මම හිතන්නේ පළවෙනියටම ආරම්භන්න ඕන මේ ග්‍රැටිටියුඩ් එක තියෙමින්. ඒ කියන්නේ කෘතඥ වීමෙන්. කෙලෙහි ගුණය තියා ගැනීමෙන්. ඒ ගෞරවය, ඒ අගය,
ඒ ආදරණීය මව්දෙමව්පියන්ට පිරිනැමීමෙන් තමයි ඒ සම්බන්ධකමේ යුතුයකම් පටන් ගන්න ඕන. බෝධිසත්වයෝ බුදු වුණු ගමම්ම කලේ බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමනේ. ඉතුරු ධර්ම දේශනා ශ්‍රාවකයොන්ට නිවන් මඟ කියලා ඒ ඔක්කොම තිබුණා. ඒවා හරි විශිෂ්ට මඟ පෙන්වීම. හැබැයි ලොකුම දේ දුතියංච අනිම්මිසං දෙවනි සතියේදී අපේ බණ පොතේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ බුද්ධ චරිතයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සතියක් පුරා ඒ තමන්ට උපකාරවත් වුණු තමන්ට හේවණක් වුණු ඒ ජයශ්‍රී මහ හාමුදුරුවෝ දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියා කෙරේ කෘතවේදීත්වය පළ කිරීම. අපිට අනුව එහෙමයි. කෙනෙක් කියන්න බලවුවා බෝරු කතා එහෙම එකක් නැහැ. ඒගොල්ලෝගේ විශ්වාසය. අපට බොරුවක් නෙමෙයි. අපට ඒක ලොකු විශ්වාසයක්. ඒක අපි පිළිගන්න දෙයක්. ඒකයි අපිත් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණ දුන්නු ඒ ජයශ්‍රී මහ හාමුදුරුවන් මෙනෙහි කරගෙන අද වැඩ ඉන්න බෝහාමුදුරුන්ලට අපි වන්දනා කරන්නේ, අපි කරු කරන්නේ, අපි පුද පූජා පවත්වන්නේ. ඒ අපේ විශ්වාසය. ඒක අපේ පිළිගැනීම. එනිසා පින්වතුනි ඔබගේ බිරිඳට ඔබ යුතුයකම් ඉෂ්ට කරනවා නම් ආරම්භන්න කාගෙන්ද? ඇයගේ අම්මට සැලකීමෙන්. ඇයගේ තාත්තට සැලකීමෙන්. ඇයගේ අම්මට ගරු කිරීමෙන්. ඇයගේ තාත්තට ගරු කිරීමෙන්. ඔහුගේ අම්මට ගරු කිරීමෙන්. ඔහුගේ තාත්තට ගරු කිරීමෙන් සහ සැලකීමෙන්. එතනින් පටන් ගන්න. මුලින් පටන් ගන්න. මුල් කඩ ලස්සන මල් පිපෙන්න කියලා ප්‍රාර්ථනා කළාට ලස්සන මල් පිපෙන්නේ නැහැ මුල් කඩපු ගහක. මුල් සිඳපු ගහක ලස්සන මල් පිපෙන්නේ හෝ මිහිරි ඵල ඔබට ලබා දීමක් වෙන්න විදියක් නැහැ. මුලට ගහන්න එපා. මුලට හිංසා කරන්න එපා. මුල තුවාල කරන්න එපා. ඒක අතිශයින් වැදගත්. අතිශයින් වැදගත් දෙයක්. ඒක ඔලුවට ගන්න. ඊළඟට තමන්ගේ බිරිඳට අනවමානනාය මොකක්ද? තමන්ගේ බිරිඳට කවදාවත් ඔබ අවමන් කරන්න එපා. මතක තියාගන්න. ඔබට බිරිඳක් ඉඳිද්දී ඔබ වෙන කාන්තාවෝ එක්ක ෆෝන් වල කියෝ ඉන්නවනම් ආශාවන්ගෙන් මුසපත් වුණු සිතකින් ඔබ ස්ත්‍රීන් සමග දැවටි කතා කර එහෙම ගැවසෙන කෙනෙක් නම් ඒක ඔබගේ බිරිඳට අවමන් කිරීමක් ඒක. ඔබට යෙහෙලියෝ ඉන්න පුළුවන්. පිරිමියෙක් විදියට ඔබට ගැහණු යහළුවෝ ඉන්න පුළුවන්. ජීවිතේ දේවල් කතා බහ කරන්න, බෙදා හදා ගන්න, එකට කෑම බීම ගන්න, එහෙම ඉන්න පුළුවන්. හැබැයි ඒ කිසිම මිත්‍රත්වයක් තමන්ගේ බිරිඳට අවමානයක් වෙන සීමාවට නොයා යුතුයි. ඒක නොකළ යුතු දෙයක්. ඇයගේ මුහුණට හෝ ඇය නැති තැන. ඇයව පහත් කරලා, හෙලා දැකලා කතා කිරීම, වචන පිට කිරීම නියම පිරිමියෙක් නොකළ යුතු දෙයක්. නියම පෞරුෂයක් සහිත ස්වාමියෙක්, සැමියෙක් නොකළ යුතු දෙයක්. ඒක නොකළ යුතුයි. ඔබ ඇහුවොත් මෙහෙම එතකොට මගේ බිරිඳගේ ප්‍රශ්න තියෙනවා, මම එයාගේ දුර්ගුණ තියෙනවා, එයාගේ වැරදි තියෙනවා, මට මේවා අහුවෙලා තියෙනවා, හාමුදුරුවෝ එතකොට මොකද්ද කරන්න කියන්නේ? එයා එක්ක කතා කරන්න. ඔබ අවමන් කරා කියලා ඇය හදන්න හම්බෙන්නේ නැහැ. ඒ වැඩිහිටි කාන්තාවක් නේ. ඔබ අවමන් කරාට, ඔබ ගැහුවට, ඔබ පරුස වචන කියලා බැන්නට ඔබ හිතනවාද අවුරුදු 18 20 පැනපු කෙනෙක් ඔබට හදන්න පුළුවන් වෙයි කියලා? බොරු වැඩක්. කවදාකවත් ඔබට ඒව කරලා හදන්න හම්බෙන්නේ නැහැ. ඔබට ඔබෙන් ගිලිහි යනවා නම් ඇය ඔබ හිතනවද ඔබ අවමන් කිරීමෙන්, දිනපතා පහත් කරලා කතා කිරීමෙන්
නරක වචන කියලා බැනීමෙන් ඔබ හිතනවාද ඔබට පුළුවන් වෙයි කියලා ඔබගේ පැත්තට ඔබගේ බිරිඳගේ ආදරය නැවත නම්ම ගන්න? කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිකන් හීනයක් විතරයි. බොරු වැඩ කරන්න එපා. ඒක බොරු වැඩක්. ඒ වගේ මිත්‍යා අදහස් වල ඉන්න එපා. ඒ වගේ වැරදි දෘෂ්ටි වල පිටල වැඩ කරන්න එපා. බුද්ධිමත් වෙන්න. තමන්ගේ බිරිඳත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් වාඩි වෙලා කතා කරන්න. ඇගේ ප්‍රශ්නේ කතා කරන්න. ඇයට අවමන් කර ඉඳීම, පහත් කර ඉඳීම. ඇයගේ කුලය ඇදලා ගන්න එක. ඇය කසාද බැඳලා එනකොට මොනවද ගෙනාවේ නොගෙනාවේ වගේ කාරණා ඇදලා ගන්න එක. ඇයගේ අම්මා තාත්තා ගැන කියා ඔවුන්ගේ තියෙන දුර්ගුණ ඇදලා ගන්න එක. ඒවා කියා ඇයව පහත් කරන එක ඔබ කවදාකවත් කරන්න යන්න එපා. ඒක එපා කරන්න. මොකද ඒක කිරීමෙන් කවදාවත් කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්නට හම්බෙන්නේ නැහැ. ඒවා කරලා මේ ලෝකෙ කිසිම පිරිමියෙක් තමන්ගේ පවුලේ ප්‍රශ්න විසඳගෙන නැහැ. තමන්ගේ බිරිඳට අවමන් කරලා කවුරු හරි කෙනෙක් නැහැ. ප්‍රශ්න මේ විසඳගෙන තියෙනවා නම් ආදරේ වැඩි දියුණු කරගෙන තියෙනවා නම් මං කියන්නේ මේ කමෙන්ට් කරන්න. කරුණා කරලා ඒක හරි වැදගත්. මේ මගේ පවුල නම් හැදුනේ අන්න එහෙමයි කියලා මං හිතන්නේ. මිලියන 2ක් ඉන්න බුද්ධ පුතුන් මුහුණු පොතේ තමන්ගේ බිරිඳට අවමන් කරලා පහත් කරලා ඇයගේ අම්මා තාත්තා ගැන කියා පහත් කරලා ඇයව නොසලකා හැරලා ඇයගේ මේ නුගත්කම් ගැන කියලා ඇයගේ කුලේ ගැන කියලා ඇයට තියෙන ආර්ථික මට්ටම ගැන කියලා ඇයගේ අධ්‍යාපන මට්ටම ගැන කියලා ඇයට පහත් කරලා කාන්තාවකගේ ආදරේ දිනාගත්තු මිනිහෙක් මං හිතන්නේ මේ මිලියන 2ක් බුද්ධ පුතුන් ශ්‍රාවකයෝ අතර එක්කෙනෙක්වත් ඇති කියලා. මං හිතන්නේ මේ ලෝකේ එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම අවමන් කරද්දී කාන්තාවක් ආදරේ වෙනවා නම් ඒක වෙනම මානසික රෝගයක් වෙන්න ඕන. වෙන්නේ නැහැ. එතෙන්ට යන්න එපා. ඒක වෙන්නේ නැහැ. නොවෙන එකක් ඒක. කතා කරන්න. ප්‍රශ්න තියෙනවා. කාන්තාවන්ගෙත් ප්‍රශ්න තියෙනවා. වැරදි තියෙනවා. පිරිමින්ගෙත් වැරදි තියෙනවා. කතා කරන්න. දරුවෝ ඉස්සර අවමන් කරන්න එපා. ඔබගේ අම්මා තාත්තා ඉස්සර ඔබේ බිරිඳට අවමන් කරන්න එපා. ඔබගේ යාළුවෝ ගාව ඔබගේ බිරිඳව පාචල් කරලා කතා කරන්න එපා. පිරිමියෙක් විදිහට වැඩ කරන්න. ඒවා කිරීම හරි නරකයි. මේ ටිකම මතක තියාගන්න කාන්තාවටත් අදාළයි. තමන්ගේ පිරිමියාට මේ දේවල් කරන මිනිස්සෙක් වෙන්න එපා. තමන්ගේ අම්මා තාත්තා ඉස්සරහා, නෑදෑයෝ ඉස්සරහා, යාළුවෝ ඉස්සරහා තමන්ගේ ස්වාමි පුරුෂයාව පල් කරලා, පහත් කරලා, නෝන්ජලේ කරලා කතා කරන ගැහණියක් වෙන්න එපා. සාකච්ඡා කරලා විසඳ ගන්න බලන්න. ඉතින් බැරි නම් අයින් වෙන්න. ඒකනේ කරන්න ඕනද? බැරි නම් ඉතින් වෙන්වීම. වෙන්වීම කියන්නේ මේ අපාය යන අකුසලයක් නෙමෙයි. ළමයින්ගේ කොහොමද ප්‍රශ්න ටික විසඳන්නේ කියලා කතා කරගන්න. ළමයින්ට අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ දෙන්නගේම ආදරේ ඕන. ළමයින්ට ඕනනේ. හැබැයි ඔබට තීරණයක් ගන්න පුළුවන් ජීවිතය. අවමන් කර පහත් කර තැන් වල කිය නේද? එතෙන්ට යන්න එපා. ප්‍රශ්න ඇති වෙන විදියක් නැහැ. තමන්ගේ බිරිඳට අවමන් නොකිරීම තමයි නේද? අවමන් නොකිරීම තමයි ඊටාම වැදගත් දේ. ඊටාම වැදගත් ඒක. අවමන් නොකිරීම. 2. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සම්මානනාය. ගරුසරු ලෙස කතා කරන කෙනෙක් වෙන්න. ගරුසරු ලෙස වැඩ කරන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඇයට ගරු කිරීමනේ. අවමන් නොකිරීම වගේම ඇයට ගරු කරලා ආදරය දැනෙන්න, සෙනෙහස දැනෙන්න, ඇයට වටිනාකමක් මගේ සැමියාගේ ජීවිතේ, මගේ සැමියාගේ හිතේ මං ගැන අගයක් තියෙනවා, මං ගැන වටිනාකමක් තියෙනවා කියලා දැනෙන්න කතා කරන්න. මෙහෙමයි. කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙම මම කතා කරන මනුස්සයෙක් නූනට මගේ හිතේ ලොකු අගයක් තියෙනවා. වැඩක් නැහැ.
ඔබ දන්නවා ඔබගේ බිරිඳ පරචිත්ත විජානනය සහිත කෙනෙක් නෙමෙයි. ඔබගේ හිත අභ්‍යන්තරයේ තියෙන දේවල් කියවා ගන්නට තරම් 100% හැමදේම දැනගන්නට තරම් ඇයට විශේෂ ඥාන ශක්තියක් නැහැ. සමියටත් එහෙමයි ඈ. විශේෂ ඥාන ශක්තියක් නැහැ. යම් දේවල් ඇයට sannivedanaya වෙන්න පුළුවන්. ඔහුට sannivedanaya වෙන්න පුළුවන් යම් දේවල්. හැබැයි හොඳම දේ තමයි මේ මෙච්චර ලෝකේ හොඳ වචන තියෙනවා. සිංහල භාෂාව කියන්නේ අවුරුදු මගේ දැනුමේ හැටියට අවුරුදු 3000ක් විතර පරණ පියවරෙන් පියවර මේ කුඩා දූපතේ ලෝකේ කොහෙවත් නැහැනේ අපිට එහෙම වෙන රටක්. මේ භාෂාව පරිශීලනය වෙන. ඉතින් එක නිශ්චිත ජන කණ්ඩායමක් ජාතියක් විසින් ආරක්ෂා කරගෙන ආපු ලේඛන ශෛලියක්, කතන ශෛලියක් සහිත හරි විශිෂ්ට ලස්සන භාෂාවක්නේ. ඒ අපේ භාෂාව හින්දා නෙමෙයි මේක ලෝකෙටම මේ බස තියෙන්නේ මේ කුඩා දූපතේ, කුඩා දිවයිනේ. ඉතින් මේ විශිෂ්ට භාෂාවේ කෙනෙකුට ආදරය දැනෙන්න, ගෞරවයක් දැනෙන්න, සෙනෙහසක් දැනෙන්න, කතා කරන්නට ගරු කරලා කතා කරන්නට කොච්චර ලස්සන ක්‍රම තියේද? විලාස තියේද? වාක්‍ය රටා තියේද? මොන තරම් වචන තියනවද? ඉතින් ඔබගේ ශබ්දකෝෂයට ඒක එකතු වෙන්න ඕන. ඔබ සහ ඔබගේ ආදරණීය බිරිඳ එක්ක sannivedana කටයුතු වලදී ඒ වචන හරි ප්‍රබලයි. වචන හරි ප්‍රබලයි. ඔබ ආදරෙන් කරුණාවෙන් කියන සමහර විට එක වචනයක් ඇයට මාස ගාණක් සතුටින් ඉන්න, ජීවිතය ගැන බලාපොරොත්තු ඇති වෙන්න, තමන්ට තමන් ගැන අගයක් වටිනකමක් ඇති වෙන්න හේතු විය හැකියි. ඒ එච්චර ශක්තියක් තියෙන ওই වචනවල. හොඳටම තුවාල වෙලා ඉන්න වෙලාවක ඔබ ඇයට කතා කරන එක වචනයක් ඇය සම්පූර්ණයෙන්ම මානසිකව නිරෝගී සහ සුවපත් වූ කෙනෙකු බවට පත් කරන්නට එක හේතුවක් වෙනවා. ඒක ඔබ අවබෝධ කරගන්න. ඔබේ මාන්නය ඔබට මෙන්න මේ කියපු මුල් කරුණු දෙකට ඉඩ දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අවමන් කරන්න හිතෙන්නේත් මාන්නේ හින්දා, ඔබගේ ගාව තියෙන මාන්නේ හින්දා. ගරු කරන්න හිතෙන්නේ නැත්තේත් ඔබගේ ගාව තියෙන මාන්නය හින්දා. ඔබට සිද්ධ වෙනවා ඔබගේ මාන්නය කියන මේ මම උසස්ය අනිකා පහත්ය කියන අත්තුක්කංසන පරමම්බන කියපු ධර්මය උගන්වපු මේ අස්මිමානය නැත්තම් තමා හුවා දක්වගෙන අනිකාව පහත් කොට සලකන සුළු ඒ නරක චෛතසිකය, නරක කෙලෙස් ධර්මය ඔබ පාලනය කරගන්න ඕන. ඔබට මේ යුතුයකම් දෙක ඔබගේ බිරිඳ වෙනුවෙන් ඉෂ්ට කරන්නට නම් අත්තුක්කංසන පරමම්බන නැත්නම් අස්මිමානය, මාන කියන චෛතසිකය, ඒ කෙලෙස් ධර්මය ඔබ අවබෝධයෙන් පාලනය කරන්න ඕන. වීර්යයෙන් ඔබ ඒක පාලනය කරගන්නට ඔබ අප කැප වෙන්නට ඕන. මොකද ඔබ අප කැපවීම අවශ්‍යයි. නැතුව කවුරුවක් හිතුවට පාලනය වේවා කියලා හිතුවට පාලනය වෙන්නේ නැහැ. මාන්නය බලගතු චෛතසිකය, තණ්හා දිට්ඨි මාන කියන ඒවා දුර වෙන්නේ සංයෝජන ධර්මවලත් රහත් වෙනකොටනේ. අන්තිමටම දුර වෙන සංයෝජන ධර්ම තුنين එකක් තමයි මාන. අමාරුයි. මාන කියන එක අපේ මනස පුරා පැතිරී තිබෙන ලොකු මුලක් සහිතව ගමන් කරන චෛතසිකයක්. ඒක සම්පූර්ණයෙන්ම සිඳලා බිඳලා අයින් කරලා දාන එක පිඟුතුනේ ඒක ඊටාම දුෂ්කර දෙයක්. තණ්හා මාන දිට්ඨි සංයෝජන විදියටත් දුර වෙලා යන්නේ අන්තිමටම කියලා තමයි ආභිධර්මික විග්‍රහයන්හි පෙන්වලා තියෙන්නේ. ඉතින් ගෘහස්ත ජීවිත ගත කරද්දී ඔබ මෙන්න මේ මාන කියන චෛතසිකය දුරු කර ගැනීම, තදංග වශයෙන් පහානය,
විකම්බන වශයෙන් ප්‍රහාණය ඔබ ප්‍රගුණ කරගන්න ඕන ඔබේ බිරිඳ සමග කටයුතු කරද්දී. ඔබ බිරිඳට ගරු කරන කෙනෙක් වීමෙන් ඔබගේ මානය ප්‍රහාණ වෙන්න පටන් ගන්නවා. ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. ඔබගේ හීනමානය ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. ඔබගේ හීනමානය බලවත් වුණාම ඔබ කරන්න පුළුවන් දෙයක් තමයි ඇයගේ අතීතය අරන් ඇයට අවමන් කරන එක. ඇයගේ දුර්වල තැන් උලුප්පා අවමන් කරන එක. ඔබගේ බිරිඳ ඔබට භාවනාවට අරමුණක් වගේ ඇය ගාව ඇවිත්සෙන කෙලෙස් සිතුවිලි, ඒ මානාදී සිතුවිලි, හීනමානාදී සිතුවිලි, අතිමානාදී සිතුවිලි ඔබ දුරු කරගන්න. ඇය පිළිබඳව ගෞරවයක් ඇති කරගන්න එක, කරුණාව ඇති කරගන්න එක, මෛත්‍රිය ඇති කරගන්න එක, ඇය කෙරෙහි මුදිතාව ඇති කරගන්න එක, ඇය කෙරෙහි උපේක්ෂාව ඇති කරගන්න එක. ඒ සතර බ්‍රහ්ම විහාර ධර්මයන් ඔබ තුළ දියුණු කරගන්න ඔබගේ බිරිඳ කෙරෙහි ඊටාම ආධ්‍යාත්මික ශක්තියක් ඔබ පතුරවන්නට පටන් ගන්නවා. ඇය ගාව ඔබට හීනමානය එන්නේ නැතුව යනවා. ඇය ගාව ඔබට අතිමානය එන්නේ නැතුව යනවා. හීනමානයෙන්, අතිමානයෙන් ඇයට අවමන් කර ඇයට ලබා දිය යුතු අගය වටිනකම ලබා නොදී කටයුතු කරන ඒ දුර්ගුණය ඔබගෙන් වේගයෙන් ප්‍රහීන වෙලා යන්න පටන් ගන්නවා. ඔබගෙන් නැති වෙලා යන්න පටන් ගන්නවා. ඔබ ඇයට කරුණාවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ ඇයට මෛත්‍රියෙන්, ආදරෙන්, ස්නේහයෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. ඔබ මානය පාලනය කරන්න ඕනේ. මානය පාලනය නොකර පින්වතුනි, මානය දුරු නොකර ඔබට ඔබගේ බිරිඳට ගරු කරන්නට බෑ. ඔබට මානය පාලනය නොකර ඔබගේ බිරිඳට අවමන් නොකර ඉඳීමට අවශ්‍ය කරන ශක්තිය ඔබ තුළ නිර්මාණය කරගන්න බෑ. මේක හදාගන්න. මේක ඔබේ බිරිඳට ඉටු විය යුතු යුතුකම් අතරට තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ඊටාම වටින යුතුකම් දෙකක්. අනවමානනාය, සම්මානනාය. අවමන් නොකිරීමත් ඊළඟට ගරු කිරීමත් නේ. ගරු කිරීමත්, අවමන් නොකිරීමත්, ගරු කිරීමත්. බලන්න, ඔබ ඒ යුතුකම් දෙක ඉෂ්ට කරත්, ඒ යුතුකම් දෙක ඔබේ බිරිඳ වෙනුවෙන් ඉෂ්ට කරත් මතක තියාගන්න. ඔබ ඔබේ බිරිඳ මානසිකව ඊටාම නිරෝගී කෙනෙක් කරන්නට, මානසිකව ඊටාම සුවපත් වූ කෙනෙක් කරන්නට ඔබ දායක වුණා වෙනවා. ඊළඟට ඇයගේ පෞරුෂය, පර්සනැලිටි එක ගොඩනගා ගන්න ඔබ ගොඩාක් උදව් කරා වෙනවා. මොකද ඒ තමන්ගේ සැමියා තමන්ට ගරු කරලා කතා කරනකොට, තමන්ට අවමන් නොකර කටයුතු කරනකොට ඇයට ඇයගේ නෑදෑයෝ ගාව, යාළුවෝ ගාව, දරුවෝ ගාව ලොකු තෘප්තිමත් භාවයක්, මේ ආත්ම තෘප්තියක්, සැටිස්ෆැක්ෂන් කියන එක, self satisfaction එක එන්න ගන්නවා ඇයට. ඊළඟට self confidence කියන එක, ඒ දෙකම එනවා. ආත්ම විශ්වාසය එන්න ගන්නවා. මොකද ඇය දන්නවා මගේ සැමියා මාව කාගේවත් ගාව කන්ඩෙම් කරලා, පහත් කරලා කතා කරන්නේ. මගේ සැමියා මගේ ජීවිතේ කවුරු ඇති තැනත් නැති තැනත් මට අගයක් දෙන, වටිනකමක් දෙන විශිෂ්ට මිනිසෙක් මට ලැබිලා තියෙනවා. ඒ ආත්ම තෘප්තියත් ආත්ම විශ්වාසයත් ඇගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරන්න, සංවර්ධනය කරගන්න, ඉහළ තලයකට ගෙනිය ගන්නට ඇයට ලොකු උදව්වක් වෙනවා. ඔබ හිතන්න, එවැනි හොඳ පෞරුෂයක් සහිත, එවැනි දියුණු පෞරුෂයක් සහිත බිරිඳකගේ ගාව උපදින දරුවෝ, හැදෙන වැඩෙන ඔබේ ලෙයින් හැදෙන වැඩෙන දරුවෝ
ඔබ හිතන්ඩ කොච්චර පෞරුෂයකින් යුක්ත මානසිකව සහ කායිකව නිරෝගී පතිරූප දේශයක් උරුම කරගත්ත දරුවෝ බවට පත්වයිද කියලා. ඔබ හිතන්න. මම මේ මෑතක එක වැඩසටහනක් ඇහුවා මේ කාන්තාව නැත්නම් අම්මා අපිට මේ ඇවිද්දවීම පුරුදු කරේ නැත්තම් හරියට අපි බොහෝ විට හතරගාතෙන් තමයි අර චිම්පන්සියෝ වගේ ගෝරිල්ලෝ වගේ අපි මේ හතරගාතෙන් තමයි යන්ට තියෙන ඉඩකඩ වැඩි කියලා. කියන්නේ ස්වාධීනව නැගී සිටීමකට වඩා ඇත්තටම අපිව සංස්කෘතිකව හික්මවන්නේ හුරු කරන්නේ අම්මා. ඉතින් ඇය නිරෝගී නැත්තම් ඇය සුවපත් නැත්තම් මතක තියාගන්න ඔබගේ දරුවෝ ඇයට නිවැරදිව පුහුණු කරන්නට ලොකු මහත් කරන්නට ළමයින්ගේ කායික පෞරුෂය හදන්න මානසික පෞරුෂය හදන්නට ඇයට අවශ්‍ය කරන ශක්තිය නැති වෙලා යනවා. ඇය ඉන්නේ පෞරුෂයෙන් දුර්වලව නම්. ගොඩාක් දරුවෝ ඉන්නවනේ ගොඩක් දරුවෝ දැන් කාලේ ටිකක් වැඩි ගොඩාක් දවස් යනකම් ඒගොල්ලෝ ඉපදිලා අවුරුදු කීපයක්ම යනකම් මේ කතා කරන්නේ නැහැ. ඒ දරුවෝ කතා නොකරන පවුල්වල පරිසරය ගැන බැලුවම ඒ පවුල්වල අම්මා තාත්තා අතර හොඳ සංවාදයක් නැති පවුල්. ඊළඟට අම්මා විශේෂයෙන් අම්මා වැඩිපුරම ළමයා එක්ක කතා කරන්නේ අම්මා. අම්මා නිතරම ඉන්නේ මානසික පීඩා එක්කනම්. ඇය ඉන්නේ මනස තුවාල සහිතව නම්. මතක තියාගන්න ඇයගේ දරුවා එක්ක කතා කරන වෙලාව වේගෙන් අඩු වෙලා ගිහිල්ලා ඇයව නිශ්ශබ්ද වෙලා යන්න පටන් ගන්නවා. ඒක ඔබ මේ ලෝකෙට ගෙනාපු දරුවාගේ අර උච්චාරණ ශක්තිය නැත්තම් කතා කිරීමේ ශක්තිය ඉක්මනින්ම මතු කරගන්න තියෙන ඒ පරිසරය දරුවට අහිමි වෙනවා. ඒ මතක තියාගන්න මේ ඔබ ඔබේ බිරිඳට කරන දේවල් ඔබේ දරුවන්ට තමයි දරුණු ලෙස බලපාන්නේ. දරුණු ලෙස බලපානවා. ඒක කරන්න එපා. ඔබේ බිරිඳට අවමන් කරන අගෞරව කරන කෙනෙකු බවට පත්වෙන්න එපා. කාන්තාවෝ ගැන බිරිඳෑවරු ගැන අපි කාටත් විවේචන තියෙනවා. විවේචන තියෙන පිරිමි ගැනත් විවේචන තියෙනවානේ. ආමුදුරුලා ගැන විවේචන තියෙනවා. මෙහෙණිලා ගැන විවේචන කවුරු ගැනත් විවේචන තියෙනවා. මං ගැන කොච්චර විවේචන ඔබට ඇත්ත? විවේචන තියෙනවා. හැබැයි අපි ඒ දේවල් කරනකොට පරිස්සම් වෙන්න ඕන. මේ අනිකට ඇති කරන තුවාල වල ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ අදාළ චරිතයට විතරක් නෙමෙයි. ඒ ඇති කරන තුවාල පැතිරෙනවා. ඒ තුවාලවල විස පැතිරෙනවා. කවුරු හෝ තුවාල කරනකොට හිතන්න ඕන එකම දෙයයි. මේ තුවාලේ විස පැතිරිලා මමත් තුවාල වෙන දවසක් එනවා. ඒක හොඳට මතක තියාගන්න. විස පතුරනකොට ඒක හොඳට මතක තියාගන්න. මේකේ විස මටත් එනවා වෙලාවක. ඒක දරුවෝ හරහා එන්න පුළුවන්. ඒක සමාජය හරහා එන්න පුළුවන්. එන්න පුළුවන්. ඒක තමයි විය හැකි දේ. ඊළඟට තුන්වෙනි කාරණේ ඉස්සරිය වොස්සක් ගේන. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ගොඩාක් වෙලාවට පිරිමින්ගේ තිබුණු අදහසක් තමයි මේ බ්‍රාහ්මණ හින්දු දර්ශන ඒ අතීතේ ක්‍රිස්තුපූර්ව 600 වසරේ දැන් නම් ඒගොල්ලෝ ටිකක් නූතන සමාජයේ දේවල් අවබෝධ කරගෙන ඒ අදහස් ටික ටික වෙනස් කරගෙන ඇති. ඒත් මහා ලොකුවට මම නම් ඉන්දියාවේ දේවල් ඉන්දියාවේ සංස්කෘතියේ තියෙන අදහස් සාකල්ප මේ අපේ රටේ තරම් වෙනස් වෙනවා වේගෙන් කියලා මම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ තාමත්
ක්‍රිස්තු පූර්ව 600 වසරේ දේවල් වුණත් තාමත් තියෙන තැන් ඉන්දියාව කියන මහ විශාල යෝධ රට ඇතුලේ තියෙන්න පුළුවන්. නමුත් නාගරික සමාජයේ ටික දේවල් වෙනස් වෙලා ඇති. දැන් ක්‍රිස්තු පූර්ව 600 වසරේ ගත්තොත් බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ උපදින්නත් අවුරුදු ගානකට කලින්නේ තථාගතයන් වහන්සේ උපදින්නේ අවුරුදු 600කට විතර කලින්. එතකොට මේ කාලය වෙනකොට මේ කාන්තාවන්ට ගේ ඇතුලේ බලය දීම පවා සම්පත් හෝ මිල මුදල් හෝ ඒ වගේ දේවල් පාලනය කිරීමේ බලය දීම පවා පිරිමි ප්‍රතික්ෂේප කරා. ඒ ආගම් දර්ශන විසින්ම දෙන්න එපා මෝඩයි හැඳිමිටේ නුවණ එහෙම තමයි ඒගොල්ලෝ සම්බන්ධව තිබුණු අදහස. ඒකනේ කොසල් රජුරෝ දුවෙක් ඉපදුනයි කියලා බුදුහාමුදුරුවෝ ගාව මූණ නරක් කරගන්නේ. බුදුහාමුදුරුවෝ අහනෝනේ සෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිත ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කනා. ඔබතුමා කොහොමද කියන්නේ පිරිමි විතරයි ඥානවන්ත කියලා? කාන්තාවෝ විචක්ෂණ ඥානයක් සහිත කාන්තාවෝ ඒ තැන්හි නුවණින් කටයුතු කරන කාන්තාව නිර්මාණය වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂකම අනුව ඥානවන්තද මෝඩද කියලා තීරණය කරන්න බෑ ලිංග භේදය අනුව කියලා. බුදුහාමුදුරුවෝ තරුණ විවේචනයක් ඉදිරිපත් කළා කොසල් රජුරවන්ට. එතකොට තමයි මිනිහට hina ගියේ. හිතට දැනසීමක් ආවේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් මේ කාන්තාවක් දුවෙකුට ලබාගත හැකි දියුණු කරගත හැකි නුවණ පිළිබඳව බුදුහාමුදුරුවෝ ඒ ඉදිරිපත් කරපු දර්ශනය දැක්ම ඒ අදහස තමයි කොසල් රජුරන්ට දැනසීමක් ගෙනල්ලා දුන්නේ. එයා හිතුවේ මං ඉවරයි මම මහා වාසනාවන්ත තත්වයකටපත් වුණා මගේ ගෙදර ඉපදිලා තියෙන්නේ දෝනියන්ද කෙනෙක්. අයියෝ කරුමයක්. මා යෝජනා කරනවා දැන් මේ බුදුදහමෙන් අපි කොච්චර මේ දේවල් කිව්වත් සමහර වෙලාවට තාමත් අපේ රටේ ගම්වලද නගරවලද කියලා නෑ. සමහර වෙලාවට තාත්තා කෙනෙකුටත් වඩා සමහර කාන්තාවෝ තමන්ට දුවෙක් ඉපදුනාම ඒ ගැන නිකන් අසතුටු හැඟීම් ඇති කරගන්න කාන්තාවෝ ඉන්නවා. එහෙම ඉන්නවා. එහෙම නැන්දම්මලත් ඉන්නවා. මම ඒගොල්ලොන්ට කියන්නේ ඔබට ඒ වගේ මොකක් හරි මානසික තත්ත්වයක් තියෙනවා නම් ඒවා මේ දිගට ගියොත් ඕවා බේත් බොන්න වෙන මට්ටමේ ලෙඩ ඒවා සනීප කරගන්න. මේ ඥානය, බුද්ධිය, මේ knowledge එක, wisdom නැත්නම් skills කියන ඒවා develop කරන්න මේ gender කියන එක, ලිංගිකත්ව කියන එක අදාළ එකක් නෙමෙයි. ඔබට ලැබිලා ඉන්නේ දුවෙක් වුණත් ඔබට ලැබිලා ඉන්නේ පුතෙක් වුණත් මතක තියාගන්න ඒ ඕන කෙනෙකුට නුවණ දියුණු කරන්න පුළුවන්. ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. මහා ආයතන දියුණු කරන්න පුළුවන්. ඒකනේ මං හිතනවා ඒ වගේ දර්ශනයක් භාග්‍යවතුන් වහන්සේට තිබිච්ච නිසා තමයි විශාකාව වගේ කාන්තාවෝ මේ ශාසනයට හරි ලැබි උනේ. මං හිතනවා මොකද ඇය මේ අවුරුදු 7 දී මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තේ. මාර්ගඵලලාභිනිය සෝතාපන්න වුණා. ඇය පසුව මේ ව්‍යාපාරික ලෝකෙ උපරිමයට ගියා. ඉතින් හිතන්න බුදුහාමුදුරන්ගේ ධර්මය අවුරුදු 7 දී අවබෝධ කරගෙන ලොකු මහත් වෙච්ච විශාකාව විවාහ වෙලා බිස්නස් කරනවා. සිටුවරියක් ඇය. ඇය මේ කාමර 500ක් සහිත පූර්වාරාමය විශාල ධනයක් වියදම් කරලා මහා සිටුවරු එක්ක සාවත්තියේ ඇය බිස්නස් කරන්නේ. හිතන්න මේ බුදුහාමුදුරුවෝ ඇයට ඇති කරපු ඇය ගැන විශ්වාසෙනේ. ඒ කියන්නේ ඇයගේ ඥානවන්තකම ගැන ඇයට ඇති කරපු පෞරුෂය ඔබට ඕන එකක් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් බුදුහාමුදුරුවන්ගේ දර්ශනෙන් නේද? ඒ ධර්මයෙන් ඒ දර්ශනයෙන් ඇති කරපු ඒ ඥානවන්තකම මතක තියාගන්න. ඒ බුද්ධිය ඒ ඇති කරපු ආත්ම විශ්වාසය ඇයට
ව්‍යාපාරික කාන්තාවක් ලෙස උඩට යන්න ලොකු හයියක් වෙන්නේ නැති. දරුවෝ 20 ගාණක් බිහි කරපු හොඳ අම්මා කෙනෙක් වුණා අය. දරුවෝ හදනවා, බිස්නස් කරනවා. ඒ පර්සනැලිටි එක හැදෙන්න මං විශ්වාස කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට හමු වෙච්ච එක ලොකුම හේතුවක් වෙන්නේ නැති. ලොකුම හේතුවක්. මොකද මේ කෙනෙකුට නිවැරදි දර්ශනයක් තමන්ගේ ජීවිතයට ලං වුණාට පස්සේ ඒ දර්ශනයත් එක්ක පර්සනැලිටි එක ගොඩ නැගෙනවා. ඒ නිර්භයකම එනවා. ඒ තියෙන විස්ඩම් එක, ඒ ඥානය එක, ප්‍රඥාව එක්ක එනවා ලොකු ආත්ම විශ්වාසයක්. ඒ නූගත්කම, අනුවණකම එක්කනේ හීන පෞරුෂය ගොඩක් වෙලාවට එන්නේ. බය, මේ රිස්ක් එක ගන්න බය, ඉන්වෙස්ට් කරන්න බය, ඒ ඔක්කොම දැනුම නැතිකම සම්බන්ධ ප්‍රශ්නනේ. අවබෝධය සම්බන්ධ ප්‍රශ්නත් එක්ක තමයි මේ බයවල් එන්නේ ගොඩක්. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වන එක තමයි කාන්තාවට තමන්ගේ බිරිඳට ගෙදරද ඉඩ කඩන්වලද ධනයද මේ දේවල් වල මේ වගකීම දෙන්න බය වෙන්න එපා. ඇයට ඒවා පාලනය කිරීමේ හයිය තියෙන බව ඔයා පිළිගෙන එයාගේ දුර්වලතා තියෙනම් හදලා දීලා, එයාට දැනුමේ මතිකමක් තියෙනවා නම් ඒවා දියුණු කරවලා කියලා දීලා, ඇයට ඒවා ඉගෙන ගන්න සලස්සලා මේ වගකීම් දෙන්න. වගකීම් දෙන්න. මොකද කෙනෙකුට මේ වගකීම් ලැබෙන එක මං විශ්වාස කරනවා තමන් අනිකට ඇත්තටම ආදරේ නම් පුංචි කාලේ ඉඳලම වගකීම් දෙන්න ඕන. මම නම් පිළිගන්න එකක් තමයි අපේ පොඩි සායනාංශලා අපි ගොඩක් හදනවා. මම ඒ පොඩි සායනාංශලා පුහුණු කරන උගන්වන මගේ ආයතනයේ ගුරු ස්වාමීන් වහන්සේලාට හිමිවරුන්ට හැමෝටම කියන්නේ පොඩි නමලට වගකීම් දෙන්න. ඒගොල්ලොන්ට පුළුවන් බව දේවල් කරන්න ඒගොල්ලොන්ට ඒ කොන්ෆිඩන්ස් එක ඇති වෙන්න දෙන්න. වගකීම් දීලා සිහියෙන් බලන් ඉන්න. අඩුපාඩුවක් වෙනකොට ඒක කියලා දෙන්න. වගකීම් නොදී මෝඩයෝ කියලා හැම තිස්සෙම ඔළුවට කාවක් දාන්න එපා. එතකොට ඒක රෙජිස්ටර් වෙනවා ඔළුවේ. මනසේ රෙජිස්ටර් වෙනවනේ ඒක. මෝඩයා කියලා හැමතිස්සෙම දැම්මම එහෙම නෙමෙයි. වගකීම් දෙන්න ඕන. ඔබේ දරුවන්ට වගකීම් දෙන්න ඕන. දරුවන්ට තමන්ගේ පොත් බෑග් එක අරගෙන යෑම ඉඳලා තමන් නිදාගත්තු ඇඳ කොට්ටේ ඇතිරිල්ල හැදීමේ ඉඳලා කාමරේ පිරිසිදු කර ගැනීම ඉඳලා තමන් පාවිච්චි කරන වැසිකිළිය කැසිකිළිය සෝදලා ලස්සනට පවිත්‍රව තියා ගැනීම ඉඳලා තමන් කාපු බීපු කෝප්පේ පිඟාන සෝදලා පිහිදාලා හරි තැන තැබීමේ ඉඳලා තමන් ඇඳපු කිලිටි ඇඳුම හරි තැනට දැමීමේ ඉඳලා වගකීම් දෙන්න. වගකීම්. ඔක්කොම ඔබ කරන්න යන්න එපා. වගකීම් දෙන්න. ඔබගේ ජීවිතෙත් පහසු වෙනවා එතකොට. පෞරුෂයක් සහිත දරුවෙක් නිර්මාණය වෙනවා. ඒකම ඔබගේ බිරිඳටත් කරන්න ඕන මේ. ඔයාට බෑ ඕවා. ඔයාට තේරෙන්නේ නෑ ඕවා. ඔයාට දන්නේ නෑ ඕවා. ඉතින් ඕවා කිය ඔක්කොම ඔබ කරලා වාහනේ ඩ්‍රයිව් කරන්න දෙන්නේ නැත්නම්, තනියම එළියට යන්න දෙන්නේ නැත්නම්, කඩකට පිලකට යන්න දෙන්නේ. ඔබ වහලෙක්ද තියන් ඉන්නේ. ඔබ හදිසියෙ මැරිලා යනවා. ඔබගේ බිරිඳට අත්වෙන ඉරණම මොකක්ද? හන්දියට යා ගන්න බෑ තනියම. වාහනේ ඩ්‍රයිව් කරගන්න බෑ තනියම. කඩේට ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් තෝරගන්න බෑ තනියම. ආයතනයකට ගිහිල්ලා රාජකාරී ලියවිල්ලක් කරගන්න බෑ. අවශ්‍යතාවයකට පොලිසියකට උසාවියකට යා ගන්න පෞරුෂය නෑ. ඔබ මැරිච්ච දවසට ඔබේ භූතයා දේව කරලා දෙන්නේ. ඔබ පෙරේතෙක් වෙලා ඇවිල්ලා බලා ගන්නවද? මෝඩ වැඩ කරන්න එපා. පොඩ්ඩක් හරි ආබමල් රේණුවක් හරි ආදරේ නම් ඇයගේ ශක්තිය ගැන ඇයට විශ්වාසය ඇති කරන්න. ඒකයි වගකීම් දෙන්න කියන්නේ. ඇයගේ ශක්තිය ගැන ඇයට විශ්වාසය ඇති කරන්න. තනිවම බස් එකේ නගින්න පුළුවන් බව විශ්වාසය ඇති කරන්න. ඕන තැනකට ගිහිල්ලා තනිවම වැඩක් කරගෙන එන්න පුළුවන් ඔබට කියන එක ඔබගේ බිරිඳට
ඒවා කරවල විශ්වාසය ඇති කරන්න. විශ්වාසය ඇති කර මම ලංකාවේ ඇඩ් එකක් මේ ඔය සමහරලාට නිවුස් බලනකොට හරි මේ ඇඩ් යනවා. හරි ලස්සන ඇඩ් එකක් මම දැක්කා. ඒකේ මේ ඒ පොඩි වැඩිමාල් දුව එයාගේ වයස ගැන කියලා එයා කියනවා මේ මම අච්චි අම්මලා බලලා එන්න යන්නම් කියලා. ඒ තාත්තයි අම්මයි කියනවා. ඒක ලස්සන ඇඩ් එකක්. එක මම දැක්ක හරි මට හරි පැහැදීමක් ඇති වුණා. මම දන්නේ නැහැ ඒකේ මාකටිං එක මට වැඩක් නැහැ. නමුත් ඒකේ හරි හොඳ පණිවිඩයක් තියෙනවා. මොකද තාත්තයි අම්මයි කියනවා අයිනා මල්ලිත් එක්ක යන්න ඔයා. අවශ්‍ය වුණොත් නේද? පොඩි හරි තනිකමක් දැනුණොත් මෙන්න මේ කොලේ කියවන්න කියලා කොලේකුත් දෙනවා. ඒක අතරමඟදී උමාගක් ඇතුලේ යන වෙලාවෙදි බය හිතිලා අර කොලේ කියවනකොට ඒකේ තියන්නේ අම්මයි තාත්තයි දෙන්නත් එනවා. හැබැයි ඒ දෙන්න දන්නේ අම්මයි තාත්තයි දෙන්නත් ඒ කෝච්චියේම ඒ බස් එකේම එන බව. දන්නේ බලන්නේ වගකීම් දීම කොච්චර වටිනවද? දරුවන්ට නෙමෙයි තමන්ගේ බිරිඳට වගකීමක් දෙන්න කැමති නැති සැමියෝ ඉන්නවනම් ඒගොල්ලෝ හරි ලොකු නරකක් කරන්නේ. මොකක් හරි වෙලා මේ මැරෙන විදියට පාරක තොටක බස් එකක බයික් එකක් ඇපිලා මැරිලා ගියොත් ඔබේ බිරිඳ කොතෙන්ට දාලාද ඔබ මැරිලා යන්නේ? ඔබේ දරුවෝ කොතෙන්ට දාලාද ඔබ මැරිලා යන්නේ? අද ලංකාවේ මැරෙන මැරිල්ලයි මරණ මැරිල්ලයි හැටියට කොයි වෙලාවෙ කොතනක මැරෙයිද දන්නේ නැහනේ. තේරුම් ගන්න. පෞරුෂය හදන්න. වගකීම් දෙන්න බුදුහාමුදුරු දේශනා කරන්නේනේ ඉස්සරිය වොස්සක්ගෙන සම්පත් දීම කියන්නේ මේ කහ ටික තියාගන්න දුරු ටික තියාගන්න කියලා වගේ එකක්ම නෙමෙයි. වගකීම් දීම. ඒකයි කියන්නේ භෞතික හෝ මානව හෝ සම්පත්වල වගකීම පවරන එක. ඔයාට මේක පුළුවන් කියලා. ඒක ඇයට දක්වන සැබෑ ආදරය. ඊළඟ කාරණේ අලංකාරා නුප්පාදානේන. ඒ කියන්නේ මේ කාන්තාව හැම තිස්සෙම කැමති එකක්. බලන්න බුදුහාඳුරු මානුෂීයවනේ කොච්චර හිතලද කියලා මේ ගැහැණු හිතක් සම්බන්ධව. ලස්සන දේවල්, ආභරණ, ඇඳුම් ආයිත්තම්, අඳින පළඳින දේවල් වගේ ගැහැණියක් ආස කරන දේවල් ගෙනත් දෙන්න විශේෂයෙන් කියලා කියනවා. හිතන්ට කාන්තාවකගේ හිත කොච්චර කියවලද කියලා භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට තිබුණේ අවබෝධය. යශෝදරාව කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? ඇයට බිරිඳ වෙලා උන්වහන්සේට බිරිඳ වෙලා ඉඳපු සිද්ධාර්ථට බිරිඳ වෙලා ඉඳපු කාලේ කොච්චර ලස්සනට ඇයගේ හිත කියවලා තියෙන්නේ නැතනේ. තේරුම් අරන් ඉන්නේ නැද්ද? අවබෝධ කරගෙන ඉන්නේ නැද්ද? දැන් නැත්තම් නේද මේ බුදුහාමුදුරුවෝනේ බුදු වුණාට පස්සේ කියන්නේ සිංහලවාද සූත්‍රය දේශනා කරා. තමන්ගේ බිරිඳට අලංකාරවත් දේවල් ලස්සන දේවල් ගෙනත් දෙන්න කියලා. ඉතින් මම ඔබට යෝජනා කරන ඔබේ බිරිඳට ඇයගේ උපන්දිනේට හරි ඔබ විශේෂයෙන් පඩියක් ගත්ත වෙලාවක හරි ඇයට චූටි දෙයක් හරි ඇය වෙනුවෙන්. ඒක අල්පෙනිත්තක දෙයක් වුණාට ඒක ප්‍රමාණය නෙමෙයි වැදගත්. මතක තියාගන්න. ඔබට ඔබගේ බිරිඳ මතක් වුණු බව ඇයට දැනෙන එක. ඇය ඔබට විශේෂ වුණු බව ඇයට දැනෙන එක. ඒ පොඩි හරි ත්‍යාගයක් දෙන්න කියන්නේ ඒකයි. ඒ දැනෙන එක හරි වැදගත්. ඒක ඔබ කල්පනා කරන්න. ලෞතර බුදුහාමුදුරුවෝ මේ වගේ ලස්සන උපදේශයක් ඔබට දීලා තියෙන්නේ ඔබට ලස්සන පෞල් ජීවිතයක් උදා කරලා දෙන්නමයි. ඔබ කෙරේ කරුණාවෙන්මයි. නැතුව දැන් මේක පුරුදු නැහැ කියලා නිවන් දකින්නේ නෑනේ. හැබැයි ලස්සන ජීවිතයක් තියෙනවා නම් නේද? ලස්සන ජීවිතයක් තියෙනවා නම් ඒක මානසික සැනසීමට ලොකු උදව්වක්. ඒ මානසික සැනසීම ඔබට තියෙනකොට ඔබගේ පරිසරය ඔබගේ ගේ ඇතුලේ ඔබගේ පවුල ඇතුලේ මම විශ්වාස කරනවා ඒක ධර්මය අවබෝධ කරගන්න හිතන කෙනාට ඊට අදාළ කරුණු කාරණා සැකසෙන්න ගන්නවා ඊළඟට.
ඔබගේ තියෙන උතුම් ගුණය යහපත්කම් ඉඳලා. අන්තිම කාරණේ තාම වැදගත්. අනතිචර්යාය පරදාර සේවනයෙන් වැළකීම. එනම් තමන්ගේ බිරිඳ ඉක්මවලා යන්නේ නැති එක. තමන්ගේ බිරිඳ ඉඳිද්දි වෙනත් කාන්තාවෝ එක්ක ලිංගිකමය අල්ලාප සල්ලාපයන් ලිංගිකමය ස්පර්ශයන් ඇසුරු කිරීම නැති මිනිස්සෙක් වීම. තමන්ගේ බිරිඳ එක්ක ඒ පුද්ගලික ජීවිතේ රස විඳින එක. ඇය ඉක්මවා යන්නේ නැති එක. අර නකුල මාතාව කියවනේ ස්වාමීනි මගේ සැමියා මේ නකුල පියතුමා ගතින් නෙමෙයි හිතින්වත් මාව ඉක්මවා ගියේ නැති බව මන් දන්නවා. ඒ නිසා තමයි මම නකුල පියතුමා ඊළඟ ආත්මෙත් මට හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. බුදුහාමුදුරුවෝ ඒක අනුමත කළා. හිතින්වත් ඉක්මවා ගියේ නැහැ. ගතින් නෙමෙයි. ඒ විශ්වාසය බිරිඳකට තියෙන සමන්ගේ සැමියා ගැන ඒක ඔබේ බිරිඳට දෙන්න. ඒක ඇති වෙන විදියට වැඩ කරන්න. ජීවිතේ ලස්සන වෙයි. ජීවිතේ සතුටින් පිරෙයි. කවුන්සලින් සෙන්ටර්ස් ගානේ යන්න වෙන එකක් නැහැ. මානසික රෝගී සායන ගානේ යන්න වෙන එකක් නැහැ. ඔබ ඒ විශ්වාසය ඔබේ බිරිඳට දෙන්න. ඔබේ බිරිඳට. ඇය තමයි ඔබත් එක්ක ජීවිත යාත්‍රාව ගෙනියන්නේ. ඔබගේ අම්මට පස්සේදී ඔබට මුණ ගැහෙන ආදරණීයම චරිතය. එනිසා මේ කොටස් හදා ගන්න. ඔබේ පැත්තේ. කාන්තාවන්ටත් මම යෝජනා කරනවා. පිරිමියෙකුට ආදරේ දැනෙන්න, ආදරේ හිතෙන්න මහා ලොකු දේවල් ගොඩාක් නැති වුණත් කමන්නේ කටපරිස්සම් කරන් හිටියත් හොඳයි. තමන්ගේ කතාවේදීනේ ගොඩක් පරිස්සම් වෙන්න ඒ කරුණාවන්තකම තියාගන්න ඇතුලේ. එයාගේ අම්මා තාත්තා සම්බන්ධව, නෑදෑයෝ සම්බන්ධව, තමන්ගේ සැමියාගේ ජීවිතය සම්බන්ධව කතා කරද්දී, ගෙදර ප්‍රශ්න කතා කරද්දී යක්ෂණියක් වගේ කඩාපනින කෙනෙක් වෙන්න එපා. හැම තිස්සෙම තරහෙන්, වෛරෙන් දත්මිටි කාගෙන නටන කෙනෙක් වෙන්න. ඔබ හිතුවට ඒකෙන් ගොඩක් දේවල් ලැබෙනවා කියලා හෝ රැකගන්න පුළුවන් කියලා ඒ නැටීමෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. මුකුත් ලැබෙන්නේ නැහැ. තියන ටිකත් නැත්තට නැති වෙනවා. ඔබෙන් ඔබේ සැමියා විතරක් නෙවෙයි දරුවෝත් ඈත් වෙනවා. ඔබ ප්‍රතික්ෂේප වෙනවා. ඒක නවත්තන්න බෑ. බුද්ධිමත් වෙන්න. පිරිමියෙක්ගෙන් ඉටුවෙන්න ඕන යුතුයකම් ටික තමයි සාකච්ඡා කළේ. නමුත් අර කරුණත් වැදගත්. ඒකත් මතක තියාගන්න කියලා මෙත් සිතින් යුක්තව සිහිපත් කරන ගමන් අද දවසේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට අපිට ආරාධනා කළේ කටා රාජ්‍ය සේවය කරන රෝයි මහත්මයා. එතුමා විවිධ අවස්ථාවල බුද්ධ පුතුන් මුහුණු පොතේ ධර්ම දේශනා පවත්වනවා. විශාල පිරිසකට බණ දහම් අහන්න සලස්සනවා. එතුමා අද දවසෙත් මේ පින්කමට දායක වෙලා බොහොම සදහසිතින් මේ පින්කම කළේ ආදරණීය බිරිඳගේ ජන්මදිනයට ඇයට සෙත් පතන්ට. ඉතින් අපි සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. වජිරා නිශාන්ති ඇගේ එතුමන්ගේ ආදරණීය බිරිඳට සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. තරිඳු සත්සර පුතණුවන්ටත් ඒ වගේම විවාහ වෙච්ච පවුලට එකතු වෙච්ච දියණියට වගේම හිරණ්‍ය සමුදය පුංචි පුතණුවන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා දිනෙන් දින දියුණු පවුණු වේවා. රොයි මහත්මයාගේ සුජීවත්ව සිටින මෑණියන් වහන්සේටත් රොයි මහත්මයා ඇතුළු පවුලේ දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට, ඒ අයගේ දුව දරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා කරදර බාධක දුරු වේවා. යහපත සිත ශාන්තිය වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම රොයි මහත්මයාගේ නෝන මහත්මිනියගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම අභාවයටපත් වෙලා ඇයගේ ජන්මදිනය සිහි කරන මේ වෙලාවේ ඇයගේ නමින් මියගේ ආදරණීය අම්මා තාත්තටත් ඒ වගේම ඒ දෙපළ නමින් පුංචි පුතෙක් අභාවයටපත් වෙලා තිබෙනවා. ඉපදිලා දවස් 2කින් විතර, දවස් 11කින් විතර පොඩි කාලයක් ඇතුළත ඇයගේ ඒ දෙපළගේ පුංචි පුතණුව කෙනෙක් අභාවයටපත් වෙලා තිබෙනවා. පස්සින්දු පියුමක පුතණුවන්, ඒ පුතණුවන්ටත්
රෝයි මහත්මයාගේ පියාණන් වහන්සේ ඇතුළු දෙපාර්ශ්වයේම මිය ගිය නෑයන්ටත් බණ අහපු ඔබ නමින් මිය ගිය නෑයන්ටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම නෑයන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවය පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් ඔබ අප හැම දෙනාටම පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. ඒ වගේම ඔබ හැම දිනාටම සිහිපත් කරනවා හෙට වගේ දවසක තමයි අපේ රටට ත්‍රස්තවාදයෙන් දෙමළ සිංහල මුස්ලිම් සියලු ආගම් නියෝජනය කරන අයට නිදහස ලැබුණේ. ත්‍රස්තවාදයෙන් අපේ රට නිදහස් කරගන්නට මගේ උදාහර රණවිරුවන් 23,000කට අධික පිරිසක් 30,000කට ආසන්න පිරිසක් මිය පරලෝ ගියා. ඒ සියලු දෙනා වෙනුවෙන් ඔබ හෙට දවසේ ඔබේ ගෙදර බුදුන් වැඳලා පින් දෙන්න. පන්සලකට යන්න පුළුවන් නම් ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා පින් දෙන්න. තවත් විශාල පිරිසක් ඉන්නවා දෑත් දෙපා දැස් අහිමිව. ඒ සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාට යහපත ප්‍රාර්ථනා කරන්නේ රණවිරුවන්ට සහ එයාගේ පවුල්වලට. ඒ අය නිසා තමයි අපි අද මේ සියලුම නිදහස භුක්ති විඳින්නේ. ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ලේ කඳුළු අපි වෙනුවෙන් වැය වුණා. සියලු දෙමළ මිනිස්සු වෙනුවෙන්, සියලු සිංහල මිනිස්සු වෙනුවෙන්, සියලු මුස්ලිම් මිනිස්සු වෙනුවෙන්, සියලු ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් ඒ රණවිරුවන් කරපු කැපවීම හෙට දවසේ සිහි කරලා පුළුවන් විදියට මලක් පහනක් හරි පූජා කරලා ඒගොල්ලොන්ට පින් දෙන්න ඔබත් කටයුතු කරන්න කියන එක සිහිපත් කරන ගමන් අද දවසේ දේශනාව නිම කරනවා. ඔබ හැම දිනාට තෙරුවන් සරණයි.